දවසක් කියලා පිළිගන්න හැමෝටම අද අපි කතා කරන වීඩියෝ එක වෙන්නේ Active Drowning Rescue Single Lifeguard Response. මෙතනදී අපි කතා කරන්නේ තනියම කොහොමද අපි සිහිය තියෙන රෝගියෙක් කිලෙනකොට බේරගන්නේ කියලා. මුලින්ම අපි විසිල් තුන පිඹලා අපි emergency action plan එක කරනවා. ඊට පස්සේ ඔයගලන්ට පේනවා ඇති පීනගෙන යනවා ආරක්ෂිත විදිහට පීනගෙන ගිහිල්ලා කැෂුවල්ටි රෝගියයි අපි අතර ඉඩක් තියාගෙන තමයි රෙස්කියු ටියුබ් එක ඔහොම දිගාරලා එයාට දෙන්නේ අල්ලගන්න. එතකොට එයා අපේ ඇඟේ ඇල්ලෙන එක නතර කරගන්න පුළුවන්. ඊට පස්සේ එහෙම දුන්නාට පස්සේ සයිඩ් ස්ට්‍රෝක් එකෙන් තමයි පීනගෙන එන්නේ. මම හැමතිස්සෙම සයිඩ් ස්ට්‍රෝක් එක පීනන්න කියන්නේ. එතකොට අපි යන තැන බලා ගන්නත් පුළුවන්. රෝගියා දිහා බලාගෙනත් යන්න පුළුවන් පීනන ගම. රෝගියත් එක්ක අපි කතා කරන්න ඕන හැමතිස්සෙම පීනනකොට එයාට කික් කරන්න කියන්න ඕන පුළුවන් නම් නැත්නම් එයාට කියන්න ඕන බය වෙන්න එපා මම ආව ගෙනියනවා දැන් බය වෙන්න එපා කියන එක. ඊට පස්සේ එහෙම පීනගෙන ඇවිල්ලා අපි ලැඩර් එකක් තියෙනවා නම් පූල් එකේ ලැඩර් එක ගාවින් ගොඩට ගන්නවා රෝගියාව. එහෙම ලැඩර් එකක් නැත්නම් අපේ කකුල අපි පාවිච්චි කරනවා පඩියක් විදිහට. ඊට පස්සේ රෝගියාට කියනවා මේ කකුල උඩට නැගලා උඩට එන්න කියලා. ලැඩර් එකක් තියෙනවනේ හැමතිස්සෙම ලැඩර් එක ගාවට රෝගියාව ගෙනියන්න. නැත්නම් ওই විදිහට ගොඩට ගන්න පුළුවන්. එහෙම ගොඩට අරගෙන ඊට පස්සේ අපි යාව ආරක්ෂිත ස්ථානයකට ගෙනියන්න ඕන. ගිහිල්ලා යාව ඉඳවලා මොකද උනේ එයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද අපේ අමාරුවක් වෙන්න පුළුවන්. එහෙමනම් අපි ඇම්බියුලන්ස් කතා කරන්න ඕන. අපි මේකට කියනවා ආෆ්ටර් කෙයාර් ප්‍රොසීජර් කියලා. එතනදී අපි අනිවාර්යයෙන්ම සුපර්වයිසර්ට කතා කරලා ඒ අවශ්‍ය රිපෝට්ස් ටික අපි කරන්න ඕන. ඊට පස්සේ එයාට මොකද්ද වෙලා තියෙන ප්‍රශ්නේ කියන එක අපි දැනුවත් වෙන්න ඕන. මේ දේවල් ටික කරන්න ඕන ආෆ්ටර් කෙයාර් ප්‍රොසීජර්. මම හිතනවා අද ඔයගොල්ලෝ දෙයක් දැනගන්න ඇති කියලා මේ වීඩියෝ එකෙන්. තවත් දවසක තවත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.